මොකද මෙහෙම ඇත්තටම මං හිතේ ඔය වැඩි සර જાති ගන්නෑ. මං ඉතින් ඔය සාමාන්‍යයෙන් මේ ෂොට් එකක් දාන මිනිහනේ. ඒකට කමන්නේ අපි මොකද කරන්නේ මේක අපි ඉවරයක් කරනවාද මේ අවුරුද්දට හම්බුන එක හම්බුණා කිව්වට මේ අපේ තාත්තට හම්බුන එක ඉක්මනට ෂේප් එක දෙක තුනක් දාමුද වැඩි වෙලා ගන්න බෑ මේ හේනට කට්ටිය එනවා කන්න පුකුත් ගේන්න තිබ්බේ නෑ මේ ගෙදර තිබ්බ කැවුම් ගෙට්ටියක් උස්සන් ආවා කරන්න දෙයක් නෑ මේ ඔක්කොම ගලින් බලපන් මේ තියෙන්නේ මොනවද මන් දන්නේ ඉංග්‍රීසි අකුරු ටිකක් ගාලා තිනවා මට දෙන්නේ මේ වික්ස්කි එකක් වගේ වික්ස්කි මේමයි බොන්ඩ කලින් කියන්නේ මේ අපේ ගෙදරින් උඹලට කෝල් කරොත් එමේ කියපන් මං උඹලා ගෙදර කියලා හරිද උඹලා ගෙදරින් මට කෝල් කරන් මං කියන්නම් උඹ අපේ ගෙදර කියලා හරිද අනිවාර්යෙන් අමතක කරන්න එපා මේ හේන පැත්තේ ආවා කියලා එමේ කියන්න එපා ආපෝ පිස්සුද බං උඹ දන්නවනේ මයි කට ගලේ ගෙවුවත් කියන්නේ නැහැ මචං උනේ ඉතින් මට මල පනිනවා කිව්වා තමයි හරි හරි ඉතින් කලින් පාර මාට්ටුනා තමයි මේ පාරෙන් වෙන්නේ නැහැ මේ මචං ඔබ දන්නවනේ මං ඒකට කොච්චර ආදරේ කරාද කියන යකෝ ඒකේ පන්තියට ලැනකම් මං කොච්චර මගරකගෙන හිටියද පස්සෙට නැංගට පස්සේ වඩේද එලවල් රොටීද ඇපල් ජූස්ද මේ කිරිද අපෝ හැමදේම අරන් දුන්නම බඩගින්නක් නැතුව ගෙදර යව්වේ අපෝ ගේ ගාවට ගිහින් හැරලා සෙරප්පු දෙක ගලවලා ගෙට යනකම් මම වෙට අයින් ඉඳලා හැංගිලා බලයින් මම ඒ තරම් ආදරේ කරා මචං ඒකට එයා ගම වටේ නෙවෙයි මචං මේ ලෝකේ වටේ ගියත් මං ඒවා බාර ගන්නවා ඒ තරම් මං ආදරේ මචං යමන් හන්දියකට යමන් මට ඒවා බලන්න ඕනේ යමන් තරහා වෙලා හරියටම සතියයි මචං කෙල්ල පන්ති අරලා එන වෙලාව 4:00 බස් එක මෙතනින් යයිනේ එතකොට අනිවාර්යෙන් ওই බස් එක එනවා දැන් නම් බෙරිත් හිඳිලා වගේ බං අනේ මන් දන්න ආදරේ පවර් එක තමයි උඹලගේ කෙල්ලෝගේ නේ බලපන් අනිවාර්යෙන් මයි කෙල්ලේ නවුල් ගහලා ඉන්නේ මේ වෙලාවේ හරි හරි උඹ සත්‍ය ප්‍රේම බ්‍රුංගරාජ්නි මොකෝ ආදිසෙන් දෙයටම පොඩ්ඩක් ඊවිල් නතර කරපන් කොටමල් දේබයි උඹ ඕනට ඩා කෙල්ලොලු තියානේ දඟලන්න එපා අද කාලේ කෙල්ලෝ විශ්වාස කරන්න බෑ දන්නවනේ තමයි ටාගට් ගැන බලලා යන්නේ කෙල්ලෝ පස්සේ ගියා කියලා උඹට අම්බට දෙයක් නෑ බස් එකේ බස් එකේ දැන් බජං උඹ කෙල්ලනේ ඔප් සුප්පා මී ඉතුරු බාගෙත් කහුනේ